සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා හැම කෙනෙක්ම සැමට මුදල් YouTube channel එකෙන් ගෙන අලුත්ම වීඩියෝ එකට. ඉතින් අද මම වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ අස්වැසුම සම්බන්ධයෙන් 2020 ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් තාම සිස්ටම් එකට වැටිලා නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් තමයි මම අද කතා කරන්න යන්නේ. මේ මුදල් කවදද වැටෙන හරිම දිනය සම්බන්ධයෙන් තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් මේ වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම මේ වැදගත් වීඩියෝ එක ඔයාගේ නොදන්න යාළුවන්ටත් බලන්න හැකිතාක් share කරන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාටත් රුපියල් 5000ක මුදල් ත්‍යාගයක් ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නම් කරන්න තියෙන්නේ පුංචි දෙයයි. මම මෙතනින් රවුම් කරලා පෙන්නන සුදු පාට subscribe button එක උඩ click කරලා අපේ සැමටම මුදල් YouTube channel එක subscribe කරන්න. ඊට පස්සේ ඔයාගේ නම මේ වීඩියෝ එකට අනිවාර්යෙන් comment කරන්න. ඉතින් මගේ YouTube channel එක subscribe කරලා ඔයාගේ නම comment කරන කට්ටියට රුපියල් 5000ක මුදල් ත්‍යාගයක් මම ලබා දෙනවා. ඉතින් පරක්කු නොකර මගේ channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වාසනාවන්තයා ඔයා වෙන්න පුළුවන්. ඉතින් 2020 ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් මේ වෙද්දි ප්‍රමාද වෙලා තියෙනවා සිස්ටම් එකට වැටෙන්න. ඉතින් තාම සිස්ටම් එකට මේ මුදල් රජය මගින් බැර කරලා නැහැ. ඉතින් ඒකට ප්‍රධාන හේතුවක් තමයි සිස්ටම් එකේ පොඩි අවුලක් තියෙනවා. ඒ වගේම තමයි තොරතුරු යාවත්කාලින කිරීමේ ඇප්ලිකේෂන්ස් තාම රජය මගින් චෙක් ඉන් කරන ගමන් තියෙන. ඉතින් තාම කට්ටිය ඒවා ෆිල් කරලා රජයට බාර දෙනවා. මොකද රජය තව මාසික කාලයක් ලබා දුන්නා. දෙසැම්බර් මාසයේදී ෆිල් කරලා දුන්නේ නැති කට්ටියට මේක බාර දෙන්න කියලා පුරවලා. ඉතින් ඔයත් තාම මේක ෆිල් කරලා රජයට බාර දුන්නේ නැත්නම් දැන්ම බාර දෙන්න. මොකද මේක ෆිල් කරලා දුන්නොත් විතරයි ඔයාට ඉස්සරහට මේ අස්වැසුම් මුදල් හැම මාසෙම ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේක ෆිල් කරලා දුන්නේ නැති කට්ටියට අස්වැසුම කපලා දානවා කියලා රජය මගින් දැනුම් දීලා තියෙනවා. ඒ නිසා මේක අනිවාර්යෙන් ෆිල් කරලා දෙන්න. ඉතින් මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරගන්න දන්නේ නැති කට්ටිය, මේ ඇප්ලිකේෂන් එක ගැන දන්නේ නැති කට්ටිය ඉන්නවනම් පල්ලෙයා කමෙන්ට් කරන්න. මම ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකකුත් අනිවාර්යෙන් අරගෙන ඉන්නම් මේ YouTube channel එක හරහා. ඉතින් ඒ වගේම තමයි කියන්න ඕන. ඉතින් 2020 අද ජනවාරි 15 වෙනිදා තාමත් මේ මුදල් වැටලා නැහැ. හරිනම් ජනවාරි 10 වගේ සිස්ටම් එකට හදලා දැන් බැංකුවටත් ගන්න පුළුවන් කලින් මාසවල නම්. ඉතින් මේ මාසේ ගොඩක් ප්‍රමාද වෙලා තියෙනවා මේ අස්වැසුම් මුදල්. ඉතින් මං හිතනවා අද දවස් ඇතුළත හෝ හෙට හෝ අනිද්දා හෝ මේ මුදල් අනිවාර්යෙන් සිස්ටම් එකට වැටිලා බැංකුවටත් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් රජය තමයි මේක රජය මගින් තමයි ප්‍රමාද වෙලා තියෙන්නේ. ඉතින් මේක ඉක්මනටම හරි ගස්සලා රජය මගින් සිස්ටම් එකට මුදල් බැර කරයි කියලා මං හිතනවා. ඉතින් තව කියන්න දෙයක් තියෙනවා. රුපියල් 25000ක දීමනාවක් ආපදාවෙන් අවතැන් වූ පාසල් ළමුන්ට මේ දවස්වල බෙදා දීගෙන යනවා. ඉතින් මේ 25000ක දීමනාවත් මං හිතන්නේ ජනවාරි මාසෙන් ඉවර කරાવી. ඉතින් මේ රුපියල් 25000ක දීමනාව තාමත් ගත්තේ නැත්නම් දැන්ම මේ රුපියල් 25000ක දීමනාව අරගන්න. මේ රුපියල් 25000ක දීමනාව ගත්තේ නැති කවුරු හරි ඉන්නවනම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මේ රුපියල් 25000ක දීමනාව ගත්තේ නැහැ කියලා. මොකද මම කමෙන්ට් කරපු ගොඩාක් කට්ටියට මේ රුපියල් 25000ක දීමනාව දැන්ටමත් අරගෙන දීලා ඉවරයි. ඉතින් ඔයා මේ රුපියල් 25000ක ඔයාට මේ රුපියල් 25000ක දීමනාව හම්බෙන්නේ ඔයා ආපදාවෙන් අවතැන් වූ අඩු ආදායම් ලාභී පාසල් සිසුවෙක් නම් විතරයි. ඉතින් ඒ පවුල් වලට තමයි මේ රුපියල් 25000ක දීමනාව හම්බෙන්නේ. ඉතින් අදට මේ වගේ වැදගත් තොරතුරු ටිකක් තමයි මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඉතින් අස්වැසුම් මුදල් බැංකුවට වැටෙන දිනේ ආපු සැනින්ම මම ඔයාලට වීඩියෝස් අරගෙන එන්නම්. ඒ නිසා මගේ YouTube channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න. ඉතින් මේ වගේ වැදගත් තොරතුරු බලන්න තවත් මගේ channel එක ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ඉතින් අලුත්ම වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙමු. ඔයාලට සුබම සුබ දවසක්.